අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් විදිහම අපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් මහල් නිවාසවල ජීවත් වන දෙමෝපියන්ගේ ඇඟ කිලි පොලා යන අතිශය සංවේදී පුවතක් කොළඹ නවයේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මරදාන පොලිස් වසමට අයත් මහල් නිවාස සංකීර්ණයක ඉහළම මහලෙන් බිමට වැටිලා අවුරුදු 12ක පුංචි පිරිමි දරුවෙක් අවාසනාවන්ත විදිහට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙම සිදුවීම පිටිපස්සේ තියෙන කතාව ඇහුවාම ඇත්තටම හිතට දැනෙන්නේ පුදුම දුකක්. පොලිසිය සඳහන් කරන විදිහට මේ දරුවා තවත් යහළුවන් කිහිප දෙනෙක් එක්ක මහල් 14ක් තියෙන මේ ගොඩනැගිල්ලේ උඩම තට්ටුවේ තියෙන නාන තටාකයේ ආසන්නයේ වටපිටාවේ සිරි නරඹමින් ඉඳලා තියෙනවා. ඉතින් යාළුවෝ එක්ක විනෝදයෙන් හිටපු මේ දරුවාට එකපාරට මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ මහලේ අනාරක්ෂිතව විවෘතව තිබුණු ස්ථානයකින් පහළට ඇද වැටීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මිය ගොස් තියෙන්නේ කොළඹ 9 ප්‍රදේශයෙන් පදිංචි වෙලා හිටපු දරුවෙක්. කොහොම වුණත් මේ විදිහට අනාරක්ෂිතව විවෘතව තිබුණු ස්ථානය මොකක්ද සහ මේ අනතුර ඇත්තටම උනේ කොහොමද කියන කාරණය ගැන මරදාන පොලිසිය මේ වෙද්දිත් පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් මෙවැනි වටිනා දේවල් ඔයගලන්ට මෙවැනි ගොසිප් ඉදිරියටත් නරඹන්න අනිවාර්යෙන් channel එක subscribe කර එකතු වෙන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝවක් අරන් එනකන් හැමදෙනාටම සුබ දවසක් වේවා.